Hello! Welcome back to my YouTube channel. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙන ආවේ ගෙදරදීම ස්ටේෂනරි අයිටම් හදන විදිහ. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. මම Pinterest එකෙන් මේ වගේ printable sticker ටිකක් download කරගත්තා. ඉතින් මම මේවා බලාගෙන තමයි sticker හදන්නේ. මේ වගේ A4 කොලයක් අරගෙන මම මුලින්ම පැන්සලෙන් මෙන්න මේ විදිහට ඒකේ තියෙන දේවල් ඇඳගත්තා. මම ඔක්කොම ටික නම් ඇඳගන්න ගියේ නැහැ. ටිකයි ඇඳගත්තේ. ඉතින් මම ඇඳලා නම් ඉවරයි. දැන් තියෙන්නේ මේ ටික පාට කරගන්න. පාට කරලා ඉවර වුණාට පස්සේ මෙන්න මේ වගේ සෙල් පෑනක් අරගෙන අවුට්ලයින් එක ඇඳගන්න ඕනේ. අවුට්ලයින් එක ඇඳගන්න එක නම් ගොඩාක්ම වැදගත් දෙයක්. මොකද ස්ටිකර් එකේ ලස්සන එන්නේ මේ විදිහට අවුට්ලයින් එක ඇඳලා පස්සේ. ඉතින් මේ විදිහට මම අනිත් ඒවාත් පාට කරලා අවුට්ලයින් එක ඇඳගන්නවා. දැන් මම මගේ ස්ටිකර් ටික පාට කරගෙන ඉවරයි. ඉතින් මේ විදිහට තමයි පාට කරගත්තට පස්සේ තියෙන්නේ. ඊට පස්සේ මේ වගේ ට්‍රාන්ස්පේරන්ට් ටේප් එකක් අරගෙන මෙන්න මේ විදිහට පරිස්සමට මේ ස්ටිකර් උඩින් අලව ගන්න ඕනේ. ටේප් ටික අලව ගත්තට පස්සේ මම ස්ටිකර් ටික මෙන්න මේ විදිහට කපා ගන්නවා. ඉතින් ඔක්කොම ටික මම මේ විදිහට කපා ගන්නවා. දැන් මම ඔක්කොම ස්ටිකර් ටික කපාගෙන ඉවරයි. ඒ කපලා ඉවරුණාම ස්ටිකර් එකේ අනිත් පැත්ත මෙන්න මේ විදිහට ඩබල් ටේප් අලව ගන්න ඕනේ. ඇත්තටම ඩබල් ටේප් අලවන එකයි ට්‍රාන්ස්පේරන්ට් ටේප් අලවන එකයි අත්‍යවශ්‍යම දෙයක් නෙමෙයි. මොකද ගම් ගාලා ස්ටිකරේ අලව ගන්න පුළුවන්. ඉතින් දැන් මෙන්න මේ විදිහට ඔක්කොගෙම මම අලව ගන්නවා. ස්ටිකර් ඔක්කොගෙම ඩබල් ටේප් අලව ගත්තට පස්සේ මම මෙන්න මේ විදිහට ටිකක් ඉඩ තියලා ස්ටිකර් එක කපා ගන්නවා. මෙහෙම ඉඩ තිබ්බම ඇත්තම ස්ටිකර් වගේ මේ ස්ටිකර් ටික පේනවා. ඉතින් අපි මේ විදිහට ඔක්කොම ස්ටිකර් ටික කපා ගමු. එහෙම කැපුවට පස්සේ ස්ටිකර් ටික මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඊළඟට මම ජර්නලින් කරන්න ඕන වෙන පේපර්ස් දෙක තුනක් තමයි මේ හදන්න යන්නේ. ඒකට මේ වගේ A4 එකක් මේ වගේ චූටි කෑලි වලට කපා ගන්න ඕනේ. කපාගත්ත A4 කොළවල මම මේ වගේ ප්ලාස්ටික් ගම්, කලර් පෙන්සිල්, හයිලයිට්ස් ඒ වගේම කලර් පෙන් පාවිච්චි කරලා මේ විදිහට කොටු ඇඳ ගන්නවා. ඔයාලා අදහස අනුව ඕනම විදිහකට මේ කොළ හදාගන්න පුළුවන්. මම මගේ කොළ ටික මෙන්න මේ විදිහට තමයි හදාගන්නේ.
ඉතින් මං ඒ විදිහට පාට 3කින් මෙන්න මේ වගේ කොළ හදා ගත්තා. ඊට පස්සේ මම මේ යන්නේ to do list හදාගන්න. ඉතින් මම මේවා ඔන්ලයින් පේජස් වල බැලුවා. ඇත්තට මේවා ගොඩක් ගණන්. ඉතින් මට හිතුණා මේවා ගෙදරදී හදාලා බලනවා හොඳයි කියලා. ඉතින් කිසිම වියදමක් නැතුව A4 කොලයකුයි පාට පැන්සල් 2-3කුයි හයිලයිට් එකකුයි තිබ්බොත් මේ to do list ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදී මේවා හදලා බලන්න. මම to do list 4ක් හදාගත්තා පාට 4කින්. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත to do list 4. ඉතින් මේ ටික තමයි මම අද කිසිම වියදමක් නැතුව හදාගත්තේ. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.